ඔයාලත් කැමතිද මේ රසම රස කොෆි කේක් එක කන්න. ඉතින් එන්න මාත් එක්ක අපි මේක හදමු. මම පියවරෙන් පියවර කියලා දෙන්නම් මේක හදන විදිහ. මේක හරිම ලේසි. සාමාන්‍ය බටර් කේක් එක හා සමානයි. පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා කරන්න. ඔයාලත් මේක මං හදන විදිහට හදලා බලන්න. හරිම රසයි, සොෆ්ට් එකට එනවා. කාපු අයත් කිව්වා හරිම රසයි කියලා. අපි බලමු මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මම මේක කිලෝ 2 කේක් එකක් හදියට හදන්නේ. බටර් ග්‍රෑම් 500යි, සීනි ග්‍රෑම් 500යි, බිත්තර 10යි, පිටි ග්‍රෑම් 500ට බේකින් පවුඩර් තේ හැඳි 5ක් දාලා මම දැස්ති කරගෙන තියෙනවා. මේ තියෙන්නේ කන්ඩෙන්ස් මිල්ක්. එකට මම උණු වතුර දාලා වෙනම හදාගෙන නෙස්කැෆේ එකටත් මම උණු වතුර දාලා ඒක හදාගෙන නැස්ති කරලා තියෙනවා. වැනිලා තේ හැඳි 2කුත් ඕන වෙනවා. එකටම බටර් ටික දාලා අපි ඒක හොඳට බීට් කරගන්න ඕන විනාඩි 5ක් විතර. ඒක පාට චුට්ටක් අඩු වෙනකන් වගේ බීට් කරගන්න. එහෙම බීට් කරගත්තට පස්සේ බෝල් එක වටේ තියෙන ඒවා අපි එකතු කරලා ළඟට ගන්න. ඒ අරගෙන සීනි ග්‍රෑම් 500 ඒකට එකතු කරලා විනාඩි 10ක් හොඳින් බීට් කරගන්න. ඒ බීට් කරගන්න අතරතුරත් ඔයාලා මැදින් නවත්තලා ඒ වටේ බෝල් එක වටේ විසි වෙලා තියෙන බටර් සහ සීනි ඒ මිශ්‍රණය එකතු කරලා ගන්න. නැත්තම් යට හරි ඒවා බීට් වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ බිත්තර එකතු කරන එකයි කරන්නේ. කොහොමත් බිත්තර එකතු කරන්න කලින් බටර් එකේ ඒ සීනි එකතු කරපු මිශ්‍රණේ සීනි දිය වෙලා තියෙන්න ඕනේ නැහැ. කොහොමත් දිය වෙන්නේ නැහැ. බටර් ඒ මිශ්‍රණයට අපි බිත්තර එකතු කරද්දි තමයි ඒක දිය වෙන්න ගන්නෙ සීනි එක. අපි බිත්තරයක් එකතු කරලා එක විනාඩියක් බීට් කරගන්න ඕන. මොකද මේක කිලෝ 2 කේක් එකක් ඉන්න බිත්තර 10ක් තියෙනවානේ. මම කිලෝ 1 කේක් එකක් කරද්දි විනාඩි 1කමාරක් බීට් කරගන්නවා. ඒ වුණාට මේක කිලෝ 2 කේක් එකක් බිත්තර 10ක් තියෙන හින්දා මම විනාඩිය ගානේ බිත්තරයක් දාලා හැම සැරේම බීට් කරගත්ත විනාඩිය ගානේ. බිත්තර 10ම බීට් කරගත්තට පස්සේ අපි ඒ අවශ්‍ය කරන වැනිලා ප්‍රමාණයත් ඒකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි 3 පාරක් හලාගත්ත පිටි එක, බේකින් පවුඩර් දාලා හලාගත්ත පිටි එක ටික ටික අපේ ඒ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. ඒකටම අපි දිය කරලා ලෑස්ති කරගත්ත කන්ඩෙන්ස් මිල්ක් එකයි නෙස්කැෆේ මිශ්‍රණයයි දෙකම ඒ බැටර් එකට දාලා කලවම් කරගන්න. පිටි ටික ටික දාලා ලෝ ස්පීඩ් එකේ කලවම් කරන්න. වීඩියෝ එකේ හයි ස්පීඩ් ගියාට ඔයාලා ලෝ ස්පීඩ් එකේ පිටි දාලා කලවම් කරගන්න. නැත්නම් අතින් කලවම් කරගන්න. මම නම් ගොඩක් වෙලාවට මැෂින් එකකින්ම තමා මේ පිටි එක කලවම් කරගන්නේ. කිලෝ 2 කේක් එකක් ඉඳන් මම පාවිච්චි කරන්නේ අඟල් 12 දිග 12ක් පළල ට්‍රේ එකක්. ඒකට අපි සාදාගත්ත බැටර් එක දාලා ඊට පස්සේ ඒක ටැප් කරලා oven එකේ සෙල්සියස් අංශක 170 විනාඩි 50ක් පමණ බේක් කරගන්න ඕන. ඔයාලා ඒක බේක් කරලා ටූත් පික් එකකින් චෙක් කරලා බලන්න. ඒක කිසි පිරිසිදු වෙනවා නම් ටූත් පික් එක ඒ කියන්නේ ඒක හොඳට බේක් වෙලා. මේ තියෙන්නේ මම බේක් කරගත්ත කේක් එක. ඊට පස්සේ කේක් එක නිමෙන්න පැත්තකින් තියන්න. ඒ අතරතුරේ මම මේ හදන්නේ අයිසිං එක. ඒකට මම ග්‍රෑම් 250ක් සොෆ්ට් බටර් අරන් තියෙනවා. ඒක අපි එකටම විනාඩි 5ක් 10ක් ලා පාටක් වෙනකන් බීට් කරගන්න ඕන. ඒ බීට් කරගෙන ඒකට අයිසිං සුගර්යි නෙස්කැෆේ මම උණු වතුර දාලා දිය කරගෙන ලෑස්ති කරගෙන තියෙනවා. ඒකටම කන්ඩෙන්ස් මිල්ක් මේ සැහැන්දකුත් දාලා මේ ලෑස්ති කරගෙන තියෙනවා. ඒ ඔක්කොම ඒ මිශ්‍රණයට එකතු කරලා හොඳට බීට් කරගෙන බටර් ක්‍රීම් එක හදා ගන්න ඕන.
කේක් එක හොඳට නිවුණාට පස්සේ කේක් එක අයිසින් කරන්න කේක් එක ඔය විදිහට දෙකට කපා ගන්න. මම පයිපින් බෑග් එකකට අපි කලින් හදාගත්ත අයිසින් එක දාලා ලෑස්ති කරගෙන ඔය විදිහට කේක් එකේ මැද්දට දාලා සැන්ඩ්විච් කරගන්නවා. ඔයාලට රස වැඩි කරගන්න ඕන නම් ඔය මැද්දට කජු චූටියට කපලා පොඩි කෑලි වලට කපලා මැද්දට දාන්න පුළුවන්. මම නම් කජු පාවිච්චි කරේ නැහැ. ඉතුරු වෙච්ච අයිසින් එකෙන් කේක් එකේ උඩටත් ඔය විදිහට මම අයිසින් එක දාලා කේක් එක සරසගත්තා. ඔය මං හදන්නේ කොෆි ග්ලේස් එක. ඒකට ග්‍රෑම් 20ක් බටර් මෙල්ට් කරලා අරගෙන ග්‍රෑම් 150ක් අයිසින් සුගරයි නෙස්කැෆේ අරගෙන ඔය තුනම කලවම් කරලා හොඳට කැට හිටින්න නැතුව යනකම් කලවම් කරලා ඉවර වෙලා කේක් එකේ උඩට දාගන්න ඕන. මට පොඩි වැරදීමකින් මට ඒක වීඩියෝ කරගන්න බැරුව ගියා. කේක් එකේ උඩට දාන එක ඒක සාමාන්‍ය විදියට උඩට වක් කරලා ස්පැචුලා එකකින් ගානට ෂේප් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කැමති විදිහකට ඩිසයින් එකක් දාගන්න පුළුවන්. මම ඔය පාවිච්චි කරන්නේ චොක්ලට් ටිකක් දිය කරලා අරගෙන ඒක ස්පයිපින් බෑග් එකකට දාලා ඔය විදිහට ඉරි වැටෙන විදිහට මේවා කරලා ටූත් පික් එකකින් ඩිසයින් එක ඇඳගත්තා. ඒක ඊට පස්සේ පැයක් විතර තියන්න සෙට් වෙන්න. නැත්තම් අපි කේක් එක කපන්න ගියොත් ඒ ගමන්ම ලස්සනට කෑලි වලට කපන්න බැරුව යනවා. පැයක් විතර තිබ්බට පස්සේ ග්ලේස් එක හයි වෙලා ගානට තියෙනවා. ඊට පස්සේ මම ওই විදියට කේක් කෑලි වලට කපලා රස බැලුවා. ඔයාලත් හදලා බලලා එහෙනම් මටත් කියන්න.